ඔබේ මුළු අතින් පැම් කළා මට වතාවක් දින කුළු දුටුවත් මා බුරුතු ඔබේ ගැන කතාවක් අදයි ඔබව කලකින් මාමම බෑම මොකෝ බං මේ ලස්සන ඇඳුමකුත් ඇඳගෙන ශෝක ගීත ගායනා කරන්නේ ලස්සනනුමක් කියන්නේ මේමයි මේක නම් මේ රැකී රක්ෂා සඳහා පිටත් වෙන්න කියලා ඇඳගත්තේ පස්සෙම දක්වන්නේ රැකී රක්ෂාවක් නැහැ කියලා අයියේ දැන් එතකොට දැන් ඔය ශෝක ගීත ගායන්නේ මොකෝ මට පවුලක් වෙන්න ඕනේ අයියේ ඒ මොකෝ එකපාරට මොකට පවුලක් වෙන්න හිතුනේ මට ආසයි පවුලක් වෙන්න මට ආසයි අයියේ මම